ආයුබෝවන්. ටුවරිසම් ඇන් හොස්පිටෑලිටි ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ප්‍රමිතිගත විශ්වසනීය අධ්‍යාපන අවස්ථා සලසන උසස් අධ්‍යාපන ආයතනයක් තමයි ටයිම්ස් ඇකඩමි කියලා කියන්නේ. ඉතින් ටයිම්ස් ඇකඩමි ආයතනය මගින් ප්‍රදානය කරන ඩිප්ලෝමා සහතිකය ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ටයිම්ස් ඇකඩමි ආයතනයේ ඩිරෙක්ටර් මාකටිං ඇන්ඩ් බිස්නස් ඩෙවලොප්මන්ට් තිලින ලියනගම මහතා. ආයුබෝවන්. අයිබෝන්. ඉතින් තිලින සර් දැන් අපි පළවෙනියටම මේ කතා බහ අහගෙන ඉන්න කෙනෙක්ට හිතෙනවා ඇති මේ ලංකාව ඇතුලේ පවා මේ ශාස්ත්‍රය ගැන ඉගෙන ගන්න බොහෝ උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. එතකොට ඇයි මේ ටයිම්ස් ඇකඩමි ආයතනය සුවිශේෂී වෙන්නේ? ඇයි ළමේ ටයිම්ස් ඇකඩමි ආයතනය තෝරාගත යුත්තේ කියලා. ඉතින් අපි ඒකට උත්තරයක් දෙමු. ඔව් අනුජනා. ඒකට මම උත්තරයක් මේ විදිහට දෙන්නම්. එකක් අපි බලන්න ඕන ළමෙක් දැනකට ජොයින් වෙනකොට, ඒ කියන්නේ ඇකඩමි එකක් හොයාගන්නකොට දෙවිදිහකට බලන්න ඕනේ. එකක් දෙමව්පියන්ගේ පැත්තෙන් බලන්න ඕනේ, අනිත් එක දරුවන්ගේ පැත්තෙන් බලන්න ඕනේ. දරුවන්ගේ පැත්තෙන් බලනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මාස 6ක් හෝ අවුරුද්දක් හෝ ඒ කාලය ඇතුළත එයා ඉදිරියට ගිහිල්ලා ඊළඟට යාට වෘත්තියේ කොච්චරක් දුරට ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක. ඒ වගේම දෙමව්පියන්ගේ පැත්තෙන් බැලුවාම ඒගොල්ලොත් ඒ දේ බලාපොරොත්තු වෙනවට අමතරව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ ඉගෙන ගන්න කාලය ඇතුළත කොහොම මේ ළමයා ඉඳීද මේ කාලය තුල කියලා. ඒ කියන්නේ අපි හිතමු දුර පළාතකින් එන ළමයෙක් වෙන්න පුළුවන්, හොස්ටල් එකක නතර වෙලා ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ළමයාගේ ඩිසිප්ලින්ස් කොහොම තියෙයිද? මේ ළමයා හොඳ ළමයෙක් විදියට ඇවිල්ලා අන්තිමට නරක ළමයෙක් විදියට එළියට යවෙන්න පුළුවන්. ඒ වගේ අපේ දැන් ලෝකෙ දිහා ගත්තාම, අපේ රටේ වෙන දේවල් දිහා ගත්තාම ලොකු ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා දෙමව්පියන්ට දුර පළාතක ළමයෙකුට කොළඹට එවලා එහෙම නැත්නම් නුවරට එවලා ඒ වගේ කෝස් එකක් ළමයෙකුට කරන්න දෙන එකේදී එතෙන්දී දෙමව්පියන් බලාපොරොත්තු වෙන දේ තමයි ඒ රැකවරණය. ගුරුන් වගේම දෙගුරුන් ඒ දෙගොල්ලොම එකතු වෙලා තමයි මේ ළමයාව ඉදිරියට යවන්න අවශ්‍ය කරන්නේ. එතකොට ඒ සම්පූර්ණ දේ අපි මේ ටයිම්ස් ඇකඩමි එක තුල කරනවා. එතෙන්දී අපි කරන දේ තමයි මෙතෙන්දී ඇකඩමි එකෙන් එහාට ගිහිල්ලා දෙමව්පියන්, දරුවන් සහ ගුරුවරුන් එකිනෙකා සම්බන්ධ කරගෙන තමයි මේ කාල සීමාව අපි මේ කෝස් එකේදී යන්නේ. එතෙන්දී විශේෂයෙන්ම අපි කරන දේවල් කිහිපයක් තියෙනවා. සමහර අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් අපේ මේ කෝස් වලට ගොඩක් වෙලාවට එන්නේ O level, A level ඉවර කරලා. එතකොට අවුරුදු 17, 18, 19, 20, 21 ඔය වයස්වල දරුවන් තමයි එන්නේ. එතකොට ඒ අය ගොඩක් වෙලාවට වෙනත් පැතිවලට නැඹුරු වෙන්න තියෙන අවස්ථාව වැඩි. දැන් අපි උදාහරණයක් විදිහට අපි අත්දැකීමෙන් දන්නවා ගම්පහ ළමයි කොළඹට ආවොත් කොළඹ පිටකොටුවේ බස් එකෙන් බැස්සට පස්සේ යාට ගෝල් ෆේස් එකට යන්න හිතෙන්න පුළුවන්. ඇකඩමි එකට එන්නේ නැතුව. නමුත් අපේ ඇකඩමි එකේ තියෙන විශේෂත්වයක් තමයි ළමයා හැම වෙලාවෙම ආවට පස්සේ කොලෙජ් එකට එයා අටෙන්ඩන්ස් මාක් කරන වෙලාවේදී දෙමව්පියන්ට මෙසේජ් එකක් යනවා ළමයා දැන් ඇතුළට ආවා, කොලෙජ් එකට ආවා. ඒ වගේම තමයි පිට වෙන වෙලාවෙත් ඒ විදිහට මෙසේජ් එකක් යනවා. ආවේ නැත්නම් ඒ වගේම ඔෆිස් එකෙන් කෝල් එකක් යනවා දෙමව්පියන්ට. මොන හරි ගෲමින් ඉෂුව එකක් තියෙනවා නම්, ඩිසිප්ලින් ඉෂුව එකක් තියෙනවා නම් ඕනම දෙයකදී අපි හැමතිස්සෙම දෙමව්පියන් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට දෙමව්පියන්ට විශ්වාසය තියෙනවා ආයතනය සම්බන්ධයෙන් දරුවා මෙතනින් මේ දේ කරගන්නවාමයි කියන එක. ඒකෙදි මම කියන දේ තමයි මේකට සමාන කරන්න වෙන දෙයක් නැහැ. ටයිම්ස් ඇකඩමි කියන්නේ ටයිම්ස් ඇකඩමිම විතරයි. ඒ විදිහට තමයි ඇත්තටම අපි මේකේ සර්විස් එක දරුවන්ට ලබා දෙන්නේ. එතෙන්දී දෙමව්පියන්වත් එකතු කරගෙන තමයි මේ ගමන යන්නේ. ඒ වගේම තමයි අපි මේ කෝස් එකේදී කෝස් එක අපි හිතමු මාස 6ක් හෝ අවුරුද්දක් කියලා. එතකොට ඒ කාලේ ඉවරුණාට පස්සේ අපි කියන්නේ නැහැ මේ දරුවට මේ දේ කරගන්න බැරුණා, මේ ළමයාගේ වීක් පොයින්ට්ස් මේ වගේ තිබුණා, ඒක නිසා මෙයාගේ මේ දේ උනේ නැහැ කියන තැනට අපි යන්න කැමති වෙන්නේ නැහැ. ඒකට අපි කරන දේ තමයි හැමතිස්සෙම මාස දෙකකට සැරයක් පේරන්ට් මීටින් එකක්. ඒ වගේ විශේෂ දේවල් අපි ඕගනයිස් කරනවා. ඒ පේරන්ට් මීටින් එකේදී කරන්නේ ළමයාට බැහැ කියන එක කියන්න නෙමෙයි. ඒ තියෙන දුර්වලතාවය හඳුන්වලා දීලා දෙමව්පියන්ට පැහැදිලි කරලා එතනින් ඉස්සරහට අපි යන්නේ කොහොමද? ඒ කියන්නේ වරද හදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරනවා. මෙතෙන්දී ගෲප් එකක් විදියට නෙමෙයි ඇත්තටම ඉන්ඩිවිජුවලි ළමයාගේ ඒ කියන්නේ තනිවම ගත්තාම මේ ළමයාගේ කොහොමද දුර්වලතා තියෙන්නේ? ඒව හදාගෙන යන්නේ කොහොමද? ඒක විතරක් නෙමෙයි. ළමයාගේ තියෙන හොඳ දේවල් මොනවද? ඒව අගය කරන්නත් ඕනේ. අගය කරන්නේ නැතුව ළමයෙක් ඉදිරියට යන්නේත් නැහැ. ඒ හැම දෙයක්ම මේ කෝස් එක ඇතුළේදී අපි දෙමව්පියන් එක්කලා සහ ළමයින් එක්කලා සිදු කරගෙන යනවා. ওই විදිහට තමයි ඇත්තටම අපි මේකේ වෙනසක් බලාපොරොත්තු වෙන්නේ ඉන්ඩස්ට්‍රි එකට එන ළමයෙකුට හොඳම ළමයෙක්, ඒ කියන්නේ ටයිම්ස් ඇකඩමි ළමයෙක් ඉදිරියට ට්‍රේඩ් එකට දායාද කරන්න.
ඉතින් නිසි මඟ පෙන්වීමක් සහිතව අති සාර්ථක ලෙස ඩිප්ලෝමාව අවසන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔන්න හරිම තැන තමයි ටයිම්ස් ඇකඩමි කියලා කියන්නේ. ඉතින් මේ ටූරිසම් කියන ක්ෂේත්‍රය කියන්නේ තියරි විතරක් නෙවෙයි. අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල් බේස් වෙලා යන හරිම ලස්සන ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් සර් මේ ටයිම්ස් ඇකඩමි එකට ඩිප්ලෝමා එකක් හදාරන්න යන ළමෙක්ට මොනවාද ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ? ඒ කියන්නේ ප්‍රැක්ටිකල් පැත්තෙන් එතනින් එහාට යාට ලැබෙන එක්ස්පීරියන්ස් ඒ ඔක්කොම ගැන අපි මතක් කරමු. ඔව් මෙතෙන්දී ළමයෙකුට ලැබෙන දේවල් කියලා කිව්වහම ඇත්තටම ගොඩක් දේවල් ලැබෙනවා. එකක් තමයි ළමයා මොන තත්ත්වෙන් ආවත් අපි ළමයාව අතාරින්නේ නැහැ. කෝස් එක ඉවර කරන්නේ ළමයා අනිවාර්යයෙන්ම රැකියාවක් අතේ තියාගෙන. රැකියාවක් නැතුව අපි ළමයෙක් මෙතනින් යවන්නේ නැහැ. එහෙමත් විශේෂම ඒගොල්ලන්ගේ රික්වෙස්ට් එකක් මිසක් ඒ ඇරෙන්න අපි ළමයෙක්ව එළියට යවන්නේ නැහැ රැකියාවක් නැතුව. රැකියාවක් කිව්වහම එතනක් තියෙනවා අවස්ථා දෙකක්. දේශීය රැකියාවක් වෙන්න පුළුවන්, විදේශීය රැකියාවක් වෙන්න පුළුවන්. ඒක වයසත් එක්ක සමහර වෙලාවට වෙනස් වෙන අවස්ථාවන් තියෙනවා. මොකද අවුරුදු 18 ළමයෙකුට එකපාර රට ගිහිල්ලා දේවල් කරන්න බෑ. නමුත් අවුරුදු 22 23 ළමයෙකුට ඒක කරන්න පුළුවන්. ඒක අපි අර ඉන්ඩිවිජුවලි තනි වශයෙන් අරගෙන ඒ ළමයාට සුදුසුම මොකක්ද කියන එක අර තනියෙන් අපි ඒගොල්ලන්ව කන්සල්ට් කරනවා. කන්සල්ට් කරලා එයාට හොඳම දේ තමයි අපි මෙතනින් අවසානයේදී දෙන්නේ. මොන දේ වුණත් ඒ කියන්නේ පිට රටකට ගියා හෝ නොගියා ලංකාව ඇතුළත ජොබ් ගැරන්ටි එක අපි අනිවාර්යෙන් ඒක කරනවා. ඒක තමයි මේ කෝසස් වල තියෙන විශේෂත්වය. ඒ කියන්නේ ටයිම්ස් ඇකඩමි එකේ විශේෂත්වය තමයි ටයිම්ස් ඇකඩමි එකට එන කිසිම ළමයෙක් රැකියාවක් නැතුව මේ ආයතනයෙන් එළියට යන්නේ නැහැ. ඒ වගකීම අපි ආයතනයක් විදිහට අනිවාර්යෙන් ගන්නවා. ඒ වගේම තමයි මේ කෝස් එක පීරියඩ් එකේදී කෝස් කරන පීරියඩ් එකේදී ඒ ඕනෑම කෝස් එකක් වෙන්න පුළුවන් සර්ටිෆිකේට් ලෙවල් එකක් හෝ ඒවා එහෙම නැත්නම් ඩිප්ලෝමා ලෙවල් එකක් වේවා ඒ කරන හැම අවස්ථාවකදීම ළමයාගේ ඩිසිප්ලින් ගෲමින් එතනින් ගියාම බිහේවියර්ස් ඒ දේවල් අපි අනිවාර්යෙන් බලනවා. ඊට අමතරව මේ කෝස් වලට එන ළමයින්ට අපි දෙන විශේෂ දෙයක් තියෙනවා. එකක් අපේ තියෙනවා ලෙක්සා ලැන්ග්වේජ් සෙන්ටර් කියලා. අපි ඉංග්‍රීසි වලට වෙනම හදපු ලැන්ග්වේජ් සෙන්ටර් එකක්. ඒ ලැන්ග්වේජ් සෙන්ටර් එකේ කෝස් එක අපි ඒ හැම ළමයෙකුටම ලබා දෙනවා. එතෙන්දී අපි අය කිරීමක් කරන්නේ පිට ළමයෙක් ඇවිල්ලා කරනවා නම් යම් කිසි සැලකිය යුතු මුදලක් යන පාඨමාලාවක් ඒ පාඨමාලාව අපි නොමිලේම මේ හැම ළමයෙකුටම ලබා දෙනවා අපේ hospitality and tourism management කියන ඩිප්ලෝමා හෝ සර්ටිෆිකේට් ලෙවල් කෝස් කරන ඕනෑම දරුවෙක් වෙනුවෙන්. ඉතින් හොඳ වැටුපක් සහිත රැකියා අවස්ථාවක් කියන්නේ ඕනෑම උසස් අධ්‍යාපන සුදුසුකමක් සපුර ගන්න ළමයෙක්ගේ හීනයක්. ඉතින් ටයිම්ස් ඇකඩමි එක මගින් තමන් ගාවට එන ශිෂ්‍යයන්ගේ රැකියා වෙළඳපොළට යොමු කිරීම කියන එක අනිවාර්යෙන්ම සුරක්ෂිත කරලා දීලා තියෙනවා. ඉතින් සර් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් උසස් අධ්‍යාපන සුදුසුකමක් තෝරගද්දී ළමයෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. හිතන ප්‍රධානම දෙයක් තමයි අපිට අන්තිමට ලැබෙන මේ සර්ටිෆිකේට් එකේ වැලිඩේෂන් එක. මේක කොයිතරම් පිළිගැනීමක් තියෙන සර්ටිෆිකේට් එකක්ද කියලා. ඉතින් ටයිම්ස් ඇකඩමි ආයතනය මගින් ලබා දෙන ඩිග්‍රී, ඩිප්ලෝමා, සර්ටිෆිකේට් ලෙවල් මේ හැම සර්ටිෆිකේට් එකකටම ලොකු පිළිගැනීමක්, ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි සර්ටිෆිකේට් එකේ පිළිගැනීම ගැනත් කතා කරලෙමු. ඔව් අනිවාර්යයෙන්ම. මෙතනදී මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. අපේ ආයතනයට හෝ ඒවා වෙනත් ආයතනයකට හෝ ඒවා යන්න කලින් කෙනෙක් බලන්න ඕන ප්‍රධානම දේ තමයි ළමයෙක් වෙනුවෙන් දෙමව්පියන් මුදලක් වැය කරන්න පුළුවන්. ඒ මුදල අපිට අමතක කරන්න පුළුවන් කියමු. නමුත් ළමයාගේ ගියපු කාලය අපිට ආපස්සට ඇදලා ගන්න බෑනේ. මාස 6ක් වෙන්න පුළුවන්, එක අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 2ක් 3ක් වෙන්න පුළුවන්. එතෙන්දී අපි බලන්න ඕන දේ තමයි පාඨමාලාව ඉවරුණාට පස්සේ ළමයාට ලැබෙන සර්ටිෆිකේට් එක. ඒ කියන්නේ සහතික පත්‍රයේ වටිනාකම මොකද්ද? ඒ සහතික පත්‍රය ඇතුලේ වටිනාකම ඇතුලේ මෙයාට කොච්චර දුරක් ගමන් කරන්න පුළුවන්ද? ඒක අනිවාර්යෙන් අපි බලන්න ඕන ටයිම්ස් ඇකඩමි එකට ආවත් වෙන ආයතනයකට ගියත් ඒක අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන කාරණාවක්. එතෙන්දී ටයිම්ස් ඇකඩමි එක පැත්තෙන් කියනවා නම් ටයිම්ස් ඇකඩමි එකේ අපි දෙන මේ සර්ටිෆිකේට් ග්ලෝබලි වැලිඩ් සර්ටිෆිකේට්. ඒ කියන්නේ ලෝකේ ඕනම රටක පිළිගන්නවා මේ දෙන සර්ටිෆිකේට්ස් ඔක්කොම. එතෙන්දී එකක් තියෙනවා අපි තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආයතනයක් විදියට ක්‍රියා කරනවා. ඒ කියන්නේ TVEC registered training center එකක් විදිහට අපි වැඩ කරනවා. ඒක එක අවස්ථාවක්. අනිත් එක ගත්තාම අපි North American University එකක් වෙන Azteca University accreditations තියෙනවා. අපි certificates issue කරනවා. North American Azteca University certificate issue කරනවා. ඒක ගත්තාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය තියෙනවා එතනදී. එතකොට එතෙන්දී එකක් කියනවා UGC recognize කියලා අපි කියනවා. ඒ වැලිඩේෂන් එක අපිට තියෙනවා. ඒත් එක්කම තමයි අපේ Maldives වල තියෙනවා බ්‍රාන්ච් එකක්. එතෙන්දී අපි මේ Maldives බ්‍රාන්ච් එකත් එක්කලා අපේ තියෙනවා
MQA Maldives Qualification Authority එකේ අපේ දෙන certificates valid certificates විදිහට ඒගොල්ලෝ බාර ගන්නවා. ඒක තවත් එක්තරා අවස්ථාවක් අපේ certificate වල validity එක ගැන කතා කරනවා නම් ඒ වගේම තමයි අපි ගත්තොත් අපේ තියෙනවා දැන් ඇත්තටම ලංකාවේ ඇවිල්ලා තියෙනවා program එකක් hotel operations multitasker කියලා. ඒ hotel operations multitasker කියන්නේ government එකේ ශ්‍රී ලංකන් government එකෙන් කරන program එකක්. මේකේ අවස්ථාව දීලා තියෙන්නේ ස්ලිතම් ආයතනයට. එතකොට ස්ලිතම් ආයතනයේ ෆ්‍රැන්චයිස් පාර්ට්නර් කෙනෙක් විදිහටත් අපි ක්‍රියා කරනවා. එතකොට මේ දේවල් ඔක්කොම එකතුවක් විදිහට ගත්තාම මේ දෙන සර්ටිෆිකේට්ස් වල වැලිඩිටි එක අපිට කියලා නිම කරන්න බෑ ඇත්තටම. ඉතින් ඒ කතා බහත් එක්ක ඔබට තේරෙන්නේ නැති මේ ටයිම්ස් ඇකඩමි ආයතනය මගින් පිරිනමන සහතික පත්‍රය UGC recognize අතරින් එහාට ලංකාවේ වගේම ගෝලීය වශයෙන් ඕනෑම රැකියා අවස්ථාවකට ප්‍රවේශයක් ගන්න පුළුවන් සහතික පත්‍රයක් තමයි ඔබට මේ පාඨමාලා අවසානයේ ලැබෙන්නේ කියලා. ඉතින් සර් දැන් මේ වගේ ශාස්ත්‍රයක් ඇතුලේ ලොකු ජොබ් ඔපචුනිටිස් ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි එතනින් එහාට ගෝලීය වශයෙන් උත් සමහර වෙලාවට අපි ඇත්තටම හිතන්නේ නැති හරිම ආකර්ශනීය රැකියා අවස්ථා මේ ශාස්ත්‍රය තුළ තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඩිප්ලෝමා එක අවසන් කරන ශිෂ්‍යයෙක්ට මොන වගේ රැකියා වෙළඳපොළකටද ප්‍රවේශ වෙන්න පුළුවන්? මෙතනදී අපි ගත්තාම දැන් අපේ කෝස් එකක් ඉවර කරා කියමුකෝ. විශේෂයෙන් අපි ගමු අපේ තියෙනවා tourism and hospitality කියන සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත්තොත් diploma in tourism and hospitality management ඔය කියන ඩිප්ලෝමා ලෙවල් එක ඉවර කරන හැම ළමයෙකුටම opportunities කිහිපයක් තියෙනවා globally ගන්න පුළුවන්. ලංකාව ඇතුළත කොහොමත් 5 star hotel එකක අපි job opportunity එක offer කරනවා. ඒක කොහොමත් guaranteed. ඒ ගැන විවාදයක් නැහැ. ඒ වගේම globally ගත්තොත් අපි අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා තිනවා විවිධ ආයතන කිහිපයක් එක. එකක් තියෙනවා අපේ කෝස් එක කරන ළමයා. ඒ කියන්නේ diploma in tourism and hospitality management කියන කෝස් එක කරන ළමයාට එයා කැමති නම් එයාට US යන්න US internship එකකට අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තිනවා ආයතනයක් එක්ක. ඒ ගමන එයාට යන්න පුළුවන් internship agreement එකක් එක්ක US යනවා නම් එයා බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දෙයක්. ඒත් එක්කම තමයි ජපාන් යනවා නම් එතෙන්දිත් අපි ගාව තියෙනවා අවබෝධතා ගිවිසුමක්. ජපාන් යන්න කැමති ළමයාට ජපනිස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕනේ. ඒක අපි පාසල හරහා ළමයාට ඒක ලබා දෙනවා. එතෙන්දි JLPT 5 JLPT 4 කියලා එක්සෑම්ස් දෙකක් තියෙනවා. ජපනිස් එම්බසි එකෙන් කරන ඒ එක්සෑම්ස් දෙකට මුහුණ දුන්නාට පස්සේ අවුරුදු 5ක වර්ක් පර්මිට් එකක් එක එයාට ජපාන් වලට යන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ වගේම තමයි PR එක දක්වා ඒක ගයිඩ් කරනවා අපේ ආයතනය හරහා. එතනින් එහාට ගියාම ඩුබායි, මෝල්ඩිව්ස් වගේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට එහෙම නැත්නම් අපි ගත්තොත් ජර්මන්, එහෙම නැත්නම් ඉටලි, ඒ වගේම ස්වීඩන්, ඒ වගේ රටවල් වලට යන්න ඔපචුනිටිස් තියෙනවා. ඒක මම හැම වෙලාවෙම තියෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට ඕනම වෙලාවක තියෙනවා, රුමේනියා වගේ ඕනම වෙලාවක තියෙනවා. ඇතැම් අවස්ථාවන් එනවා අර වගේ ඔපචුනිටිස් ලැබෙන අවස්ථාවන් එනවා. ඒ හැම අවස්ථාවකම ඒක අපි අපෙන් ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් තමයි ඒ දේ ඕපන් කරලා දෙන්නේ. ඒ අවස්ථාවන් වලට ළමයින්ට සහභාගී වෙලා ඒ ඔපචුනිටිස් වලට යන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇත්තටම අපේ ආයතනය හරහා විතරයි මම දන්න විදියට මේ ලංකාව ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් තියෙනවා. මේ මම කියපු globally තියෙන opportunities වලට ඒ දේවල් වලට ගයිඩ් කරනකොට කන්සල්ට් කරනකොට කියලා අපි කන්සල්ටන්සි ෆී එකක් එහෙම කීයක්වත් අය කිරීමක් කරන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම අපේ ආයතනයේ ඉගෙන ගන්න ළමයා වෙනුවෙන් අපි ලබා දෙන සේවයක් පමණයි. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද මුදල් වෙනුවෙන් නෙමේ මේ දේ කරන්නේ. මොකද අපි ජොබ් ඔපචුනිටි එකක් ළමයා වෙනුවෙන් හදන්නේ. ටයිම්ස් ඇකඩමි එකට එන ළමයෙක් අපි හැමතිස්සෙම හිතන්නේ ටයිම්ස් පවුලේ දරුවෙක් විදියට. ඒ දරුවා ඉදිරියට යන්නේ මුදල් මත පදනම් වෙලා නෙමෙයි. අපේ ඒ දෙන්න තියෙන සර්විස් එක අපි මුළු එයාගේ ජීවිත කාලෙටම රැකියාවන් අවශ්‍ය වෙන අවස්ථාවන් වලදී ඒ සහාය ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් ටයිම්ස් ඇකඩමි කියලා කියන්නේ ඩිප්ලෝමා එක කරන අවුරුද්දේ නැත්නම් මාස 6 විතරක් ඔයාලත් එක්ක ඉන්න ආයතනයක් නෙවෙයි. ඔයාලා ඩිප්ලෝමා එක ඩිග්‍රී එක ඉවර කරාට පස්සෙත් ඔයා වෘත්තීය වශයෙන් රැකියාවක් ලබා ගන්නකම් ඔයාලගේ පිටිපස්සේ ඉන්න හරිම විශ්වසනීය ආයතනයක්. ඉතින් සර් දැන් මේ ටුවරිසම් ගැන කතා කරද්දී විවිධ ඩිප්ලෝමා තියෙනවා. එක එක ඩිප්ලෝමා වල විවිධ විෂය කරුණු වෙනස්. එතකොට ටයිම්ස් ඇකඩමි ආයතනයේ ලබා දෙන ඩිප්ලෝමාව කියලා කියන්නේ මේ ශාස්ත්‍රය ගැන ඉගෙන ගන්න ඕනේ ගොඩාක් විෂයන් වල එකතුවක්. හරි පරිපූර්ණ විෂය මාලාවක්. ඉතින් අපි මතක් කරලිමු මේ ඩිප්ලෝමාවේ කන්ටෙන්ට් එක මොන වගේද කියලා.
ඔව් ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා. පාඨමාලාවක් සඳහා අපි විෂය නිර්දේශයක් හදනවා නම් ඒ විෂය නිර්දේශයට තියෙන්න ඕනේ ක්වොලිටි එකක් තියෙනවා. ඒ ක්වොලිටි එක නැත්තම් ඒ විෂය නිර්දේශය ඉගෙන ගත්තට වැඩක් නැහැ. අවසානයේදී අපි දෙනවා සර්ටිෆිකේට් එකත් එක්ක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් දෙනවා දරුවට. ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ වැලියු එක රඳා පවතින්නේ ඒ ළමයා ඉගෙනගෙන තියෙන්නේ මොනවද කියන එක පදනම් කරගෙන. එතකොට මේ කෝස් එකේදී ගත්තොත් මේ ඩිප්ලෝමා ඉන් ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන මේ පාඨමාලාව ගත්තොත් මේකෙදි ප්‍රධාන වශයෙන් තියෙනවා ෆ්‍රන්ට් ඔෆිස්, හවුස්කීපින්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්, බැරිස්ටා, මික්සියොලොජි ඇන්ඩ් බාර්ටෙන්ඩින්, ප්‍රොෆෙෂනල් කුකරි, පේස්ට්‍රි ඇන්ඩ් බේකරි. ඔය කියන සබ්ජෙක්ට්ස් ටික හොටෙල් එකක් ඇතුලේ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට මේ කෝස් එක ඇතුලේදී ඉගෙන ගන්න ළමයට අවස්ථාවක් ලැබෙනවා. එතනින් එහාට ගියාම මැනේජ්මන්ට් පැත්තෙන් ගත්තොත් HR මැනේජ්මන්ට්, මාකටිං, ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් ඒ වගේ සබ්ජෙක්ට්ස් ටික හම්බ වෙනවා. ඒත් එක්කම ඇඩිෂනලි අපි අර මම කලිනුත් කිව්වා වගේ අපේ ලෙක්සා ලැන්ග්වේජ් සෙන්ටර් කියලා ඉංග්‍රීසි වලට වෙනම ලැන්ග්වේජ් සෙන්ටර් එකක් තියෙනවා. ඒ ලැන්ග්වේජ් සෙන්ටර් එකේ කරන සම්පූර්ණ ස්පෝකන් ඉංග්‍රීසි පාඨමාලාවක් එළියෙන් දරුවෙක් ආවොත් සම්පූර්ණ මුදලක් ගෙවලා කරන්න ඕන පාඨමාලාවක් මේ කෝස් එකට අපි ළමයාට නොමිලේ ලබා දීලා තියෙනවා. එතකොට ඉංග්‍රීසි ටික වුණත් හදාගන්නේ නැතුව ළමයා මේ ආයතනෙන් එළියට යන්නේ නැහැ. ඒ වගකීම අපි ගන්නවා ආයතනයක් විදියට ළමයාගේ හොටෙල් ෆීල්ඩ් එකේ දැනුමට අමතරව මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ දැනුමට අමතරව ඉංග්‍රීසි දැනුම මේ ෆීල්ඩ් එකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. මොකද දරුවා එන්නේ විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙන. එතකොට පිටරට ගිහිල්ලා සිංහලෙන් කතා කරන්න බෑනේ අපිට. එතකොට ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. ඒක අපි අනිවාර්යෙන් මේ කෝස් එක ඇතුලේදී මේ පාඨමාලාව ඇතුලේදී ළමයාට සම්පූර්ණයෙන් ඒ දැනුම ලබා දීලා කොන්ෆිඩන්ස් කියන එක බිල්ඩ් අප් කරනවා දරුවාගේ. ඉතින් මේ වගේ ශාස්ත්‍රයක් ඇතුලේ පරිපූර්ණ වෘත්තිකයෙක් විදිහට වැඩ ලෝකයට යන්න මේ ටයිම්ස් ඇකඩමි එක හරහා ඔබට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් සර් මේ ඩිප්ලෝමා එක කරන ශිෂ්‍යයෙක්ට මේ ඩිප්ලෝමා එකෙන් පස්සේ ටයිම්ස් ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා කියලා මම දන්නවා. ඉතින් අපි බලන් ඉන්න නංගිලාට මලිලාට අමලට තාත්තලාට දැනගන්න කියමු මේ ඩිප්ලෝමා එකෙන් පස්සේ අපිට මොනවාද ලබා ගන්න පුළුවන් කරන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් කියලා. ඔව් ඇත්ත වශයෙන්ම අනුජනා දරුවෙක් කියන්නේ අධ්‍යාපනයේ නතර විය යුතු කෙනෙක් නෙමෙයි. අධ්‍යාපනය කියන එක කවදාවත් නතර වෙන්නේ නැහැ. අපි දකිනවා අනාගතයේ කියන්නේ මේ ශාස්ත්‍රයන් තුල ඉන්නවා. මේ සංචාරක ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක අවුරුදු 60 70 වෙලක් ඩිග්‍රීස් කරන කට්ටිය ඉන්නවා. එතකොට ඩිප්ලෝමා එකකින් අවුරුදු 17ක 18ක ළමයෙක් නතර විය යුතු නැහැ. එතකොට එයාට අපේ ආයතනයක් විදිහට ටයිම්ස් ඇකඩමි එකෙන් දීලා තියෙන ඔපචුනිටි එක තමයි එයාට එතනින් එහාට ගිහිල්ලා BSc ඩිග්‍රී එකක්. ඒ කියන්නේ විද්‍යාවේදී උපාධිය කරන්න පුළුවන් ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකට අදාළව. ඒ වගේම තමයි BSc එකෙන් එහාට ගියොත් එයාට මාස්ටර්ස් ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමාස් එතනින් එහාට ගියාම ඒකට PhD එක වෙනකන් ටයිම්ස් ඇකඩමි එක ඇතුලේ එයාට කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඩිප්ලෝමා ලෙවල් එක දක්වා තමයි අපේ තියෙන්නේ ෆිසිකල් ක්ලාසස්. එතනින් එහාට සියලුම දේවල් යන්නේ ඔන්ලයින් ක්ලාසස් විදියට. ඒක LMS සිස්ටම් එකක් එක්ක යන්නේ ළමයාට කන්වීනියන්ට් වෙලාවට. අපි හිතමු ඉරිදට නම් නිවාඩු තියෙන්නේ. ඉරිදට ඒ තියෙන වීඩියෝස්, ඒ නෝට්ස් බලලා ඒ අසයින්මන්ට් සබ්මිට් කරන දේවල් කරලා අපේ ලෙක්චර්ස්ලා අපි ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ට අසයින් කරලා දෙනවා. ඒ ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එකත් එක්ක විද්‍යාවේදී උපාධියක්, ඒ කියන්නේ BSc උපාධියක්, මාස්ටර්ස් එකක්, පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක්, PhD එකක් දක්වා යන්න අවස්ථාව තියෙනවා මේ පොඩියට පටන් ගන්න ඩිප්ලෝමා පාඨමාලාව ඔස්සේ ගිහිල්ලා. ඕක තමයි විශේෂයෙන්ම තියෙන දේ ටයිම්ස් ඇකඩමි එක ඇතුලේ අධ්‍යාපනය කවදාවත් නතර වෙන්නේ නැහැ. ඒකට හොඳම දේ තමයි අපි ටයිම්ස් ඇකඩමි එකෙන් දෙන්නේ. ඉතින් මේ කතා බහත් එක්ක ඔයාලට තේරෙන්නේ නැති ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙන කැමැත්තක් තියෙන ඔයාලගේ හොඳම තේරීම තමයි ටයිම්ස් ඇකඩමි කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් ටයිම්ස් ඇකඩමි එකත් එක්ක එකතු වෙන්න අවශ්‍ය නම් මේ පහලින් ඩිස්ප්ලේ වෙන නම්බර්ස් වලට කතා කරලා ඔයාලට පුළුවන් ඒගොල්ලෝව කන්ටැක්ට් කරගන්න. ඉතින් එහෙනම් මේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි ගැන ඉගෙන ගන්න ආස කැමැත්තක් තියෙන ඔයාලගේ හොඳම තේරීම තමයි ටයිම්ස් ඇකඩමි කියලා කියන්නේ.